හැමදෙනාටම තෙරුවන් සරණයි. අද දින කළුතර බෝධිය පහන සමූහයේ ඕනර තුමිය වන දීපිකා මහත්මියගේ දායකත්වයෙන් තමයි මේ උතුම් බෝධි පූජාමය පින්කම සිදු කර ගැනීමට බලාපොරොත්තු වනු ලබන්නේ. අරමුණු පරමාර්ථ වශයෙන් තබා ගන්නට දුනේ ඒ රෝගාතුරව සිටින දීපිකා මහත්මියට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කිරීම. එවැගේම චතුර මහත්මයා, පැතුම් මහත්මයා, සම්පත් මහත්මයා ඇතුළු අකේසී යන අයට ආශිර්වාදේ ප්‍රාර්ථනා කිරීම. එවැගේම කළුතර බෝධිය සමූහයේ සිදුනාටම ආශිර්වාදේ ප්‍රාර්ථනා කිරීමත් 14 වන දින ජන්මදිනය සමරුණු ලබන සඳමාලි මහත්මියට ආශිර්වාද ප්‍රාර්ථනා කිරීමත් HL ෆැමිලි සියලු සහෝදර සහෝදරයන්ට ආශිර්වාදේ ප්‍රාර්ථනා කිරීමත් වත්සාහන කාල සමූහය සුදලාට ආශිර්වාද ප්‍රාර්ථනා කිරීමත් පියුමි රශ්මිකා දීනියට නිදුක් නිරෝගී සුවපත් භාවයේ ප්‍රාර්ථනා කිරීමත් රණවිරු රටවිරු සැමට ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම නෙල්ලිගල සමූහයේ සඳමාලි මහත්මියට ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම. ඒ වගේම චම්පා මහත්මිය ඇතුළු පවුලේ හැමදෙනාටම ආශිර්වාද ප්‍රාර්ථනා කිරීමත් හිරු සඳුතරු සමූහයේ දයනි මහත්මිය ඇතුළු පවුලේ හැමදෙනාට ආශිර්වාද කිරීම. සානිකා ප්‍රියංගනී මහත්මිය ඇතුළු පවුලේ සැමට ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම. මිනු මහත්මියගේ මෑණියන් වන බී.කේ. සුමනාවතී මෞතුමියට එක්මන් සුවය ප්‍රාර්ථනා කිරීම කියන මෙකී අරමුණු පෙරදරි කරගෙන තමයි මේ උතුම් ආශිර්වාද බෝධි පූජාව පවත්වා ගන්නට බලාපොරොත්තු වනු ලබන්නේ. මනිසා ඔබ විසින් කල්පනා කරගන්න අප විසින් ඊටාම ගෞරවයෙන් යුක්තව මේ සිදු කරගනු ලබන සම්බුද්ධ වන්දනාමය සම්බුද්ධ පූජාමය බෝධි වන්දනාමය කුසල ශක්තිය බල මහිමයෙන් මේ නම් සඳහන් ඔබ හැමදෙනාගේම ජීවිතවලට ඉදී තිබෙනු ලබන සියලු 90ක් රෝග 90ක් ව්‍යාධි දුරීම් බෝ සුවපත් වේවා. කායික මානසික සුවතාව ඇති වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ ලැබේවා. ඔබ කරනු ලබන සිව් රැකී ආරක්ෂා කටයුතු වෙළඳාම් කටයුතු සාරෝපකාරයෙන් සාර්ථක කරගන්න තුනුරුවනේ ආශිර්වාදයේ දිව්‍යාංග රැකවරණී ලැබේවා. නවග්‍රහදීන්ගෙන් හා පෙන් නොපෙනෙන බලවේග මගිනුත් අනවින බන්ධන කොඩිවින ඇස්වා කටවා දෝසාන්ධකාර මගිනුත් ජීවිතය යම් කිසි බාධක එල්ල කරනවා නම් ඒ සියලු බාධක උපද්‍රව දුරු වේවා. සෙස්සාන්තියක් උදා වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවය චිරජීවනයේ ලැබේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. කායික මානසික සුවතාව ළඟා වේවා. තුනුරුවනේ ආශිර්වාදයේ දෙවියන්ගේ රැකවරණේ ජීවිතයට ප්‍රාර්ථනා කර ගැනීමට මේ සිද්ධ කරගනු ලබන සම්බුද්ධ වන්දනාමේ සම්බුද්ධ පූජාමේ බෝධි වන්දනාමේ බෝධි පූජාමේ සූවිසි ගුණ මනසිකරාමය ආදී මෙකී සියලු කුසල් හේතු වේවා වාසනාව වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගෙන උතුම් බෝධි පූජාව සඳහා සම්බන්ධ වන්න. හැමදිනාටම තෙරුවන් සරණයි.